ආයිබෝවන් ස්මාර්ට් වෙන කැමති ඔයාලා හැමදෙනෙක්ම අදත් ස්මාර්ට් කොමර්ස් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ලංකාවේ වාහන මාකට් එකේ වටින්නේ නැති මුදලට මිලදී ගන්න තියෙන වාහන කීපයක් ගැන අපි පහුගිය සතියේ විස්තර අරන් ආවා. ඉතින් අද අපි කතා කරන්නේ ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් ආනයනය කරන වාහනවල මිල ගණන් මේ තරම් වැඩි වෙලා තියෙන්නේ ඇයි කියන කාරණය ගැන. ඒ වගේම සමස්තයක් වශයෙන් ගොඩක් වාහනවල මිල ගණන් මේ වෙනකොට වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේකට හේතුව මොකක්ද? අද අපි කතා කරමු ඒ ගැන. මේකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ලංකාවේ මේ වාහන අලෙවි කරන විශේෂයෙන්ම ප්‍රසිද්ධ වෙබ් අඩවි කීපයක වාහන අලෙවි කරන පුද්ගලයන් කීප දෙනෙක් හින්දා. ඉතින් මේ ප්‍රශ්නය නිසා ඇත්තටම ජෙනුයින් විදියට වාහන විකුණන වාහන මිලදී ගන්න අයටත් තමන්ගේ වාහන සාධාරණ මිලකට විකුණලා තමන්ගේ බිස්නස් කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අපි දන්නවානේ ලංකාවේ කාර් සේල් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ හැම කාර් සේල් එකම අසාධාරණ විදියට වාහන සෙල් කරන්න අය නෑ. ගොඩක් වෙලාවට ඉන්නේ සාධාරණ විදියට සෙල් කරන්න අය. හැබැයි හැමදාම හැම කාලෙකම වාහනානයනේ නතර කරත් වාහනානය පටන් ගත්තත් එක පාරටම මේ වාහන මිල වැටි කරලා පිස්සුවෙන් වගේ දඟරන සෙට් එකක් ඉන්නවා. ඉතින් මේ කරන වැඩක් තමයි අලුතෙන් වාහන ආනයනය කරන්න පටන් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ලංකාවට ලක්ෂ 50කට 60කට ගෙන්නන්න පුළුවන් වාහනයක් මේගොල්ලෝ ලක්ෂ 80ට විතර මිල්නීම කරනවා. මේ විදිහට මිල්නීම කරන්න හේතුව මොකද්ද? ගොඩක් වෙලාවට තමන්ගේ වාහන සේල් වල පරණ ස්ටොක් තියෙනවා නම් ඒගොල්ලෝ වාහන ගොඩක් එකතු කරගෙන හිටියනම් මේ වාහනවල මාකට් එක අඩු වෙනවා. අලුත් වාහන වැඩි ගානකට විකුණන්නේ නැතුව අඩු ගානකට විකුණොත්. ඉතින් මේක නිසා තමන් ගාව තියෙන පරණ වාහන ටිකේ මිල රැක ගන්න ඕන හින්දා අර අලුතෙන් එන වාහන වලට අධික මිලක් නියම කරනවා. ඒ වගේම හිමින් හිමින් අලුත් වාහන එනකොට පරණ වාහන වලත් මිල කොහොමත් වැඩි වෙනවා කියන තීරක මිනිසුන්ගේ ඔළුවට දාන්න මේ පරණ වාහන වල මිල ගණනුත් හිතුමනා අපිට වැඩි කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඔයා අවුරුදු මාසෙ ඉඳලා පොඩ්ඩක් බලාගෙන හිටියනම් පැහැදිලිව පේනවා ඇති ටිකෙන් ටික දවසින් දවස මේ වාහන වල මිල ගණන් වැඩි වෙන්න පටන් ගත්තා. ඇයි මේ වාහන වල මිල ගණන් වැඩි වෙන්නේ? එක්කෙනෙක් මේ විදිහට වාහන වල මිල ගණන් වැඩි කරාට පස්සේ උදාහරණයක් විදිහට ඔයා හිතන්න Toyota Corolla 121 එකක් විකුණන්න දානවා කියලා. දැන් මමත් මගේ 121 එක විකුණන්න හදනවා. ඉතින් වෙබ්සයිට් එකේ ලක්ෂ 65කට මේ වාහනේ මිල ගණන් නියම කරලා තියෙනවා නම් මම මොකටද මගේ වාහනේ පාඩුවට දෙන්නේ? මේ වගේ හැම සේල් එකකම හැම තනි පුද්ගලයෙක්ම තමන්ගේ වාහනයට වැඩි මිලක් නියම කරන්න පටන් ගන්නවා. මේ විදිහට වෙබ්සයිට් වගේම Facebook මාකට්ප්ලේස් එකත් මේ අනවශ්‍ය විදියට වැඩි වෙලා තියෙන මිල ගණන් වලට මිල නියම කරලා අන්තිමේදී වාහන විකිණෙන්නේ නැති තත්වයකටපත් වෙනවා. ඉතින් ඔයා කල්පනා කරන්න ඇති මේ වැඩේ කරන්නේ කාර් සේල් වල කට්ටිය කියලා. මේමයි කාර් සේල් වල කට්ටියත් මේ වැඩේ කරනවා. ඒත් කාර් සේල් වල අය කියන්නේ වාහන ගෙනල්ලා ගොඩ ගහගෙන තියාගෙන ඉන්න කැමති කට්ටියක් නෙමෙයි. මේගොල්ලන්ගේ ජොබ් එක මේගොල්ලන්ගේ බිස්නස් එක තමයි වාහන සෙල් කරන එක. ඉතින් එයාලා කැමති එයාගේ සේල් එකට අද වාහනයක් කියනවා නම් අදම මේ වාහනේ සෙල් වෙනවට. ඉතින් මේ විදිහට සෙල් කරන්නේ නැතුව සෙල් වෙන්නේ නැති ප්‍රයිස් එකකට වාහන වල ප්‍රයිස් එක වැඩි කරලා තියාගෙන ඉන්න ගොඩක් වෙලාවට මේ වාහන බිස්නස් එකේ ඉන්න කට්ටිය කැමති නැහැ. ඉතින් මේක ගැන තවත් කතා ගොඩක් තියෙනවා. ඒක ගැන අපි ඉස්සරහ වීඩියෝ එකකින් අරන් යන්න. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕන සමහරක් ඔය පුංචි කාස් විකුණන කට්ටිය එහෙම ඉන්නවා. පුංචිම කාර් එක ගන්න අහිංසකම දුප්පත් මිනිස්සයා තමයි මේගොල්ලෝ රවට්ටන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න සමහරක් කට්ටිය වාහන වලට ඇඩ්වාන්ස් මුදල් අරන් වාහන දෙන්න නැතුව ඉන්නවා. මේ වගේ මහා පරිමාණ ජාවාරම් ප්‍රමාණයක් මේ වෙනකොටත් සිද්ධ වෙනවා. මේ හැමදේම ගැන අවබෝධයකින් අවධානයකින් ඉන්න මේ වෙනකොට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකෙත් බ්‍රෑන්ඩ් නිව් ගෙනන ගොඩක් වාහන වලත් මිල ගණන් වැඩි වෙලා තියෙන්නේ. ඔයා බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්නවා නම් විශ්වාසවන්ත කෙනකින් විතරක් ගන්න. ඒ වගේම තමයි මේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වාහනයක් ගන්නවා නම් මේ දවස්වල වාහනේ ඉල්ලුම් කරන්නේ නැතුව පොඩ්ඩක් පැත්තකට වෙලා බලාගෙන ඉන්න. ඔයාටම පේන්නේ ටික දවසකින් මේ උඩ ගිය වාහන මිල ආයිත් හිමින් ලක්ෂ 2 3 ලක්ෂ 5 අඩු වෙලා අර ජනවාරි පෙබරවාරි වල තිබිච්ච ගානටම වාහන මාකට් එක පල්ලෙහාට එනවා. ඒ වගේම ඉල්ලුම සැපයුම ගැන කතා කරද්දී ඉස්සර නම් වාහන සැපයුමක් තිබ්බේ නැහැ. හැබැයි දැන් ඉතින් වාහන සැපයුමක් තියෙනවා. එහෙම තියෙද්දිත් වාහන මිල වැඩි වෙන්න විදියක් නැහැ. වාහන මිල අඩු වෙන තමයි තියෙන ඉස්සරහට. ඒකින්ද දැම්ම වාහනයක් ගන්නතු පොඩ්ඩක් ඉවසීමෙන් බලන් ඉන්න කියලා හැම දෙනාටම ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ වගේ ලයිෆ් එක ස්මාර්ට් කරන වීඩියෝස් බලන්න කැමති නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න ස්මාර්ට් කොමර්ස් අපිත් එක්ක.